FM හිනා නැති කොමඩිය. අද මෙලෝ රහක් නැති කතාව අරා ටේ එක එක තැන්වල ගිහිල්ලා හොරා කාලා මාළු ඔලුයි අරවයි මේවයි කාලා එනවා මෙතන ඊට පස්සේ ඊට මෙඩ පෙරලි කෑ ගහනවා. කත කරන්නේ මේ. ඈ මොකක්ද මේ කතාවක් කියන්නේ? මම මේ කාටාෂක පෙට්ටස් රෙඩි මොනවා? කාටාෂ් පිළිගන්නේ ආපෙති බූස කතා කරනවා නේද? බූස අංකෝට කිටියා මොන කිටියෙක්ද කංකොට මේ මම සෞසිරි බාලවා ආව් මම හිතුවා මේ බූස මොනාරි දරාවක් කාලා ඇවිල්ලා පිළිගන්න පැති කෑ ගහනවා කියලා. මොකද සෞසිරි බාල මාමේ නැත්තම් ඔයා මට අපහාස කරලා නෙවෙයි නේද? නෑ මං හිතුවා මට අපහාස කරා කියලා. නෑනේ අපහාස කරේම නැද්ද? අපහාසී නෑනේ අපි ළඟ උපහාසී විතරයි. මාව නිකන් පූස්ලා ඉස්තුවට දැම්ම නේද? පූස්ලා ඉස්තුවට දැම්මේ නේද? මේමයි දැන් ඔයාගේ මූණ දිහා බැලුවම නම් පූස්ලා ඉත්තුවරක් දාන්න බෑ. කෙලින්ම ඔරංගොටන්ලා ඉත්තුවර තමයි දාන්නේ මේ. ඔව්. ඒ පූස්ලා ඉත්තුවරට හරි ඔයාව දාපු එක ගැන ඔය සන්තෝෂ වෙන්න. ඇයි? ඇයි මං බිලාල ගෝත්‍රේ? බිලාල නෙමෙයි. මල්පල් ගෝත්‍රේ. මල්පල්. එතකොට මේ අපේ කංකොට්ටා ඔයා මුණ ගෝත්‍රේද? මමද? ඔව්. මම ඇවිල්ලා ඇට්ටකුණා ගෝත්‍රේ. හරියට හරි. ඒක දන්නෝනේ. දන්නවද අනිති? ඒක නෙමෙයි. මේ කොහමද කාටාස්සක? මොකද්ද මේ ගෝනි පුරවගෙන මොනවාද මේ? ගෝනි? එහෙම තමයි. මේ අලුත් ශිල්ප ක්‍රමයක්. මේ කාටාස්සක ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ ගෝනිත් එක්ක තමයි. මොනවා? කාටාස්. කාටාස් කියන්නේ මේ ශිල්ප ක්‍රම වල ඒ කියන්නේ අවිද්‍යාන ක්‍රම තියෙන. මේ ශිල්පෙන් එක එක ශිල්ප දාන්න පුළුවන්. ඒ ශිල්ප වල තියෙන ක්‍රම තමයි. ඉතින් ඒවට ගොඩක් දේවල් ඕන වෙනවා. අර කරාටි කියන්නේ තුම. අන්න ඔයා තැනටම ආවා. තැනට ඉතින් කරාටි කියලා කිව්වන ඉවරනේ ආයි කටසුයි ගල් කටසුයි අරවයි මේවයි කියන්නේ නැතු. කටාසනේ මේකන් කොට. නැත්තම් කාටාස්. මොනවාද මේ මොකක්? අයියෝ සෞසිරි පාල මාමත් මොකක් කරි කෙන්ගෙඩියක් නටන්න තමයි ඔය ලෑත් වෙන්නේ මට පේන්නේ. ඔය අල ටික තියෙනවා. අල ටික තියන්නේ කියන්නේ මොකද්ද ඉතින් මම මේ ඊයේ මේ හන්දියේ කඩෙන් ගෙනාවු අල ටික හන්දියේ කඩෙන් ගෙනාවේ මම මේ ගෙනාවේ මේ ක්‍රීඩාවට අවශ්‍ය නිසා මේ හොරකම් කරලා තව කතාත් කරන්න ඔය ක්‍රීඩාවට අල මොකද්ද අල ක්‍රීඩාව අහගන්නවද එහෙනම් මේ මගේ ක්‍රීඩාව මොකද්ද කියලා අහගන්න බලන්න එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ඒ කියන්නේ අපට එන මල් ලිපයි ගෑස් එකයි ඔක්කොම මෙතනට ගේන්න. ඒ මොකටද? කෑමු යන්නේ නෑ අවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ මේ ක්‍රීඩාවට අවශ්‍ය ද්‍රව්‍ය ක්‍රීඩාවට එම අවශ්‍ය ද්‍රව්‍යයක් තියෙනවද? අල කිලෝ 2යි. හරි නම් මේ අර චිප් තියෙනද කූරු වගේ තියෙන චිප් කියලා කියන්නේ නේ. චිප් පාරට දාන්න චිප්. තාර දාන්න. චිප් ගල් නෙමෙයි. එහෙනම් අතින පොටේකෝ චික්. මොකක්? පොටේකෝ චික් නේ. ඔය කූරු ඒවා. කූරු එක. ඔව්. ඊනියට මේව කරලා තියෙන්නේ. ඔව් ඒ විකාරයක් හදන්නේ නෙවෙයි මං හදන්නේ. නැත්තම් මොකක් හදන්නේ? ගෝණි 2යි. ගෝණි බෙදලා පොටේටෝ චිප් ගෝණි එළුවා මේ කියන ගහගන්න. ගෝණි 2යි. මිනිස්සු 10 දෙනයි. අලක මේ වෙසක් එකක් ඉවරයි පොසොන් එකක් ඉවරයි කූඩුවක් හදන්නේ. කූඩුවට යන්න තමයි වෙන්නේ. විකාරණතෝ මේ ගහගන්න කූඩු අනේ මේ කොහෙවත් යන්න ඕනේ මේ චිල් පෙකන ගත්තොත් ගොඩ ගියාම. මිනිස්සු 10 දෙනයි අල කිලෝ 2යි. මොනවාද ඊතර දෙක? ගෝණි 2යි. ඔන්න දැන් ඔයා හිතන්න. ඔයා කංකොටා ඔයා හිතන්න. හරි මං හිතන්නේ. ඔන්න ඉස්සරහින් එනවා දැන් ඇටැක් කරන්න පොරක්. බුදු අම්බෝ මම එන අම්බෝ. කොහෙද යවන්නේ? තාම ආවේ නෑ එන්න ගමන්. මේ කියන්නේ මංගේ අනාගතේ වෙන සිද්ධියක්. තාම ආවේ නැද්ද? හරි එනවා කියන්නේ. ඇයි දුවන්නේ? ඔව්. ඉතින් කකොට මාව දාලා දුවන්න එපා. ඇයි කියන්නේ ශිල්පී ඉගෙන ගත්තයි කියලා ඉතින් එහෙම නෑ ඉතින් දුවන්න නරකයි නේ. පවුනේ මං. දැන් මෙහෙම. දැන් ඔයා කියන්න මොකද කරන්නේ ඉස්සරහින් එන ඔන්න දැන් සද්දන්ටෙක් වගේ මිනිහෙක් ගහන්න. දැන් සද්දන්ටෙකුයි මිනිහෙකුයි දෙන්නෙක් එනවද? කෙනයි. කළු සුදු මිනිහෙක් එනවා. බ්ලැක් ඇන්ඩ් වයිට්. බ්ලැක් ඇන්ඩ් වයිට්. 60 ගණන් වල එක්කනේ. 60 ගණන් වල එක්කෙනෙක්. එනවා යත් එනවා හැබැයි එන සද්දයක් දාගෙන ගියාම බුරා කිය. කාගෙන එන්නේ. දැන් ඔයා කියන්නේ මොකද කරන්නේ?
ඔයා මෙහෙම කරන්න. මම කරන එක නෙමෙයි ඔයා මෙහෙම කරන්න. ඔයා අර සින්දුව කියන්නේ. මොකක්ද? මේ මිනිස්සු ඇවිල්ලා මට ගහන්න. ඔව්. හරිද? ඔයාද ළඟ ඉන්නෝනේ. ඔව්. මේ මිනිස්සු මගේ ළඟට ආවට පස්සේ මේ මිනිස්සු මට ගහන්නේ. මට ටොක්ක්ක් කන්නේ වෙරිමු. ඇයි? ඒ මොකද? මගේ ඇටි දැක්ක මේ මිනිස්සුන්ට ගහන්න හිතෙන්නේ දුක හිතෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙහෙම කියන්නේ. ජෝන් සීයා අපේ කංකොටාගේ ඔළුවට ගහලා. එහෙම කිව්වම හරිද? එහෙම කිව්වම එතකොට මට ගහන එක බේරගන්න කවුද? ඒතකොට මම මෙහෙම කියන්නේ. ජෝන් සීයා සෞසිරිපාලය දෙකට කඩාලා. ඒ කෑවනේ. විනාශ කරන්නේ. මම මැරුණ මඩ මේ කංකොට ඔයාට නින්ද යන්නේ. මරද? ඔව්. අනේ ඇත්තමයි. බෑනේ දාටත් නිදි මරන්න එපා මම මලාම. ඔව් ඒක තමයි මම කියන්නේ. දවස් 7ක් නයිට් අටක් ගහන්න එපා. දවස් 7ක් නයිට් අටක් ගහලා මේ ආයි එල්ලම කිරි වගේ මං කාලේ ගත කරා. එල කිරි. දානයක් දීලා. එහෙම නෙමෙයි දැන් ගහන්න එනකොට මොකද කරන්න කියන්නේ දැන් ගෝණි දෙකකුත් තියෙනවා. අල කිලෝ දෙකකුත් තියෙනවා. දැන් ගෝණි දෙක පාවිච්චි කරලා මේ වැඩේ කරන්න ඕන. මෙහෙමයි මට පේන දැන් ගෝණි දෙක පාවිච්චි කරලා කවුරු හරි ගහන්න එනවනම් කෙලිම ගෝණි දෙක ඉස්සරහට එළුවා. අනේ පීතු පාදන් නමා මහන් කියලා උඩ වදින්න. ඉතින් ගෝණි දෙකක් ඕනේ නෑනේ එහෙනම් එක ගෝණියකුත් ඇටිනේ දාලා වඳින්න. නෑ ධනිස්සල වැලි ගෑවෙනවනේ. දැන් මෙහෙම. කොහොමද? ඒ විකාර කතා හරියන්නේ නෑ. ධනිස්සල වැලි ගෑනකොට මොකක් හරි ධනිස්සල වැලි නැති තැනකට එකන් ගිහිල්ලා වඳිනවනේ මේ මනුස්සයා. සිමෙන්ති පොළොව. සිමෙන්ති පොළොවට එකන් ගිහිල්ලා වඳිනවා. හරි ඉතින්. එහෙමනම් ඔය වඳින ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් මිනිස්සු 10 දෙනයි. අල කිලෝ දෙකයි. ගෝණි දෙකයි තියෙනවනේ. මුලින්ම මෙහෙමයි කරන්නේ. කොහොමද කරන්නේ? අර මිනිස්සු 10 දෙනා යවලා අර මිනිහව බඳලා අල්ල ගන්නව හෙල වෙනවත් දෙන්න එපා කියලා. හරි පොඩ්ඩ මිනිස්සුනුත් ගන්නවනේ. ගන්න. ඒ මේ කාටාසිකේ හැටි. අල්ලගත්තට පස්සේ. ඊට පස්සේ මම දෝල ගිහිල්ලා සුවර්මණන් අතක් එක අතක්වත් උස්සන්න බෑ කියලා. මං කෙලින්ම දාන ඔලුවට ගෝණි. ආගෙදර මිනිස්සු 10 දෙනා. මිනිස්සු 10 දෙනා මොකද මේ කුරුමිට්ටෝ කියලා හිතුවේ? නැත්ද? කුරුමිට්ටෝ නෙමෙයි හොඳ ඒ මිනිස්සු ගොඩක් එන සයිස් පොරවල් දා ගෙනියන්න ඕන. නැත්නම් අර මිනිහ නිකන් හරි බේරලා આવත් මං කනවනේ. කොහොමද සෞතුරිපාල මාමගේ කාටාස් එක කරන්න කොහොමද බර ගන්න වීදමකුත් යනවා. වේදන්? ඒ මොකට වේදන්? වීදන් කියන්නේ මෙහෙමනේ දැන්. මිනිස්සු 10 දෙනෙක් ගන්නවා කියන්නේ පොඩිද මේ කාලේ. ඒ කියන්නේ කුලි කාර්ය කරනවා කියලා කුලි කාර්යෝ රුපියල් 500 ගානේ ගත්තත් 10 දෙනාට 5000ක් යනවා. එහෙම ඉල්ලයිද? ඉල්ලන්නේ නැතුව මේ ගමේ අයියෝ. නෑ අපි කියමු මෙහෙම. කොහොමද කියන්නේ? මේ ඉස්සරහට දෝලේන මිනිස්සයා අල්ලලා දුන්නොත් මේ අපිට මසුරන් තෑග්ගක් හම්බුනා කිය මොකක් හරි බොරුවක් කියමුකෝ කංකොඩ මල්ලියා. අල්ල ගන්නවනේ. අල්ල ගන්නවද කවුද ගන්නේ? 10 දෙනා අල්ල ගන්නවා. හරි අල්ල ගන්නවා. දැන් බඩු චුවර් දැන් ආයි ලියා ගන්න නෑ. හරි ඊට පස්සේ ගිහිල්ලා මේ ඔළුවට ගෝණිය දැම්මා. දාලෙලා ඔළුවට ගහන්නේ. ඊට පස්සේ උට කේන්ති කියලා නෑ වගේ ඌ අපිට ගහයි. ගෝණියෙන් මහලි කරලා මම මොකද කරන්නේ? මම මොකද කරන්නේ ගෝණිය දාලා? ඊට පස්සේ දඩබඩ ගාලා ගහනවලු. ආගේද? උහි. නෑ. නැත්නම් මං ගෝණිය පෙරවගෙන මමත් යන්ගෙනවා. ඒක මාර කාටාස් එකනේ. ඉතින් කියන ඉවර රෑනේ. මම ටකස් ගාලා ගෝණිය බැස්සා. ටකස් ගාලා කියන්නත් ඕනේ. ඔව් ටකස් නේ කියා උස්තා. යේ බහින්න තියෙන ගෝණිය. චරබරස් ගාලා බැස්ස ගෝණිය. චරබරස් ගාලා බහින්න නම් බැරි වෙයි. එයි බෑ ගෝණියේ චරබරස් ගාලා සද්දයක් ඉන්නේ නෑ කරත්තයක් යනකොට වගේ තමයි එම සද්ද. හරි කොහොමාරි ඒ වෙලාවට කංකොටා ඡද්ද දාන්නකෝ මම බහින්න. හරි මම සවුන්ඩ් ට්‍රැක් එක ප්ලේ කරන්න. ඡද්ද නැතුව බැස්ස ගෝණියට ටකටකස් ගාලා. හරි ඊට පස්සේ අර අල කිලෝ දෙක අතට අරගෙන උඩින් දෙමු. උගේ ඔලුවට නැහැ. නේද? අල කිලෝ දෙක දාලා උඩින් තුනී කර. කාගේද? මගේම ඔලුව උඩින්. ඒ කියන්නේ ඔයා එකට බහැලා ඒක උඩින් අල ටික සමතලා කරලා දානවා. ඔය ඉතින් දැන් අරයා එනවා ඊට පස්සේ. ගෝණිය ගලවගෙන එනවා. ඇවිල්ලිවරේලා මිනිස්සු 10 දෙනෙක් කොහමද දුවනවනේ. ඊට පස්සේ ඇවිල්ලිලා බලනවා මාමනේ හොයන්නේ. බඩුම තමයි. මෑන් ඇතුලේ. මෙයා දන්නේ ඇතුලේ ඉන්නකේ මෙයා බලනකොට අල තියෙන්නේ. අල ගෝණියක් තියෙනවා. අල තියෙන්නේ. කියලා මෑන් යනවා. අල ටික දැකපු ගමන් මෑන් ගියා. අල කිලෝ දෙකක ගෙඩි ගොඩක් නේ. ගොඩක්. ඕක නැද බැයිද නිකන් පොල් ගෙඩි දෙක තුනක් දාලා ෂේප් කරන්න වෙයි. බෑ මේක අලයට සැඟවීම කාටයි. මේ කාට එකේ නම අලයට සැඟවීම පොල්ලයට සැඟවීම කියලා කාට එකක් නෑ. දැන් ඔය ගෝණියට බහැලානේ ඉන්නේ. ඔව්. ඊට පස්සේ අර ගොළුවට ගෝණිය දාලානේ ඉන්නේ. ගහන්නේ නේ එක්කන. ඔව් එයා දැන් ගලවගෙන එනවනේ යකා වගේ. එහෙම ඩිංගල ටක් ගාලා කොස් ගෙඩිය අරගත්තා ඔලුව උඩින් තියාගත්ත තනි ගෙඩියයි ගෝණිය උඩ කොස්
බොස් ගෝනියක් කියතම ඇයිත එහෙම හරියන්නේ ඇයි ඔය මේ මාව නිකම්ම මරලා දාන්න ඔය හදන්නේ ඒකොමට මැරෙන් දැන් මේ මිනිස්සු ආවා හදිසියේ පියත් තිබ්බා ඇදලා ගත්තා මේ කොස්කේටිය පැහිලාද කියලා බලන්න හැරුවා ඉතින් පැහිලා නැතිබුණොත් එහෙම මං ඉවරයිනේ ඒකොමද පහිලන්න තිබුණොත් ඉවර වෙයි ඇයි ආදී අරමිනිය පැහිලා නැති එකක් කියලා මේක ගහලා පිටිකල්ලා යනවනේ මං ගෝණිය ඇතුලෙන් මැරලා යනවනේ අලයට සංගවීම අලයට සැඟවීම ඒක තමයි කාටගේ නම හැබැයි මෙහෙම කොහමද වැඩේ හරිම නොගියොත් මම ටකස් කාලා එනවා ගෝණියෙන් එළියට දැන් කොට මේ ඔයාලත් එක්ක මේ වැඩේ කරන්න බෑනේ හදිස්සියෙන් ඔත්තුවක් දුන්නා අලයට සංගවී සෞසිරා සිටි කියලා මොකද කරන්නේ මොකද කරන්නේ දෙයි ගෝනිය පිටින් ජුස් කාලා නිකන් නෑ අර 10 දෙනාට 500 ගන්න නෙවෙයි 10 ගන්න දීලා ඒ වෙලාවට ගෙනගත්තත් පවු නෑනේ 10 දෙනාව ගෙනගත්තා අල්ලලා ගැහුව පොළවේ කවුද 10 දෙනා 10 දෙනා නෙමෙයි මුරුගයා ඒතර මුරුගෙක් කියන කතාව කිව්වේ නේද මුරුගයා නෙමෙයි දැන් මාව හොයන්නේ මට දැන් එපා වෙලා තින්නේ මාව හොයන මිනිහා ඉන්නේ ඔව් ඒ මිනිහා එනෝද ඒ මිනිහා අල්ලලා ගහනවා පොළවේ ගාලි වරලා මේ මම 3ට ගණන් කරලා මං යනවා බෙල්ට් එකත් තොරකම් කර බෙල්ට් එක තොරකම් කරගෙන ඔව් බැරිම වුණොත් තුම්මුල්ල පෙනලා ඒ තුම්මුල බෙල්ල කොයිද දැන් කැම්පස් එක හරියද තර්ස්ටන් එක හරියද රොයල් එක හරියද කවුදුකාගාර හරියද මේ දෙන්න හිතන කවුතුකාගාරට යන්න තුම්මුල්ලම් පැනලා තුම්මුල්ල කියන්නේ මේ කාට එකක් පයින් විදියක් පයින් විදියක් පුතා එත්තද බස් එකේ නෙවෙයි නෑ දැන් රබන්කි කිදා නෙලනකොට බ්‍රෝකරා පයින් තුම්මුල්ල නේ මං කියන්නේ ඒ මං කියන්නේ එක් ශිල්පයක් ඒ කියන්නේ මුළු 3කට පයින් ඒ කියන්නේ ත්‍රිකෝණ ජ්‍යාමිතිය වගේ තමයි කෝණ 3ට පැනලා ත්‍රිකෝණ මිතියෙන් ගත්ත බෙදුම් කට්ට අතට අරගෙන කව කට්ටේ ගෙන්න බෑන්න අපරාධ කියන්නේ උඹේ කරාටි නම් මරුවා කව කටු පෙට්ටියක් ගෙනියන්න ඕන අනිවාර්යයෙන්